අද මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ගර්භණී මවක් තමන්ගේ හොස්පිටල් බෑග් එක හදාගනිද්දී මොන ප්‍රමාණයෙන් රෙදි මිලදී ගත යුතුද කියන විස්තරය කියන්න තමයි මේ වීඩියෝ එක ප්‍රධාන වශයෙන්ම කරන්නේ. මම කලින් වීඩියෝ එකක් දැම්මා රජයේ රෝහලකට දරු ප්‍රසූතිය සඳහා යන අම්මා කෙනෙක් කොහොමද හොස්පිටල් බෑග් එක හදාගන්නේ කියලා. ඉතින් ඒ විස්තරයේදී මට කියන්න ඕන ප්‍රධානම දෙයක් තමයි අපි දරු ප්‍රසූතිය සඳහා යන්නේ රජයේ රෝහලකටනේ. ඒ යද්දී අපි මිලදී ගත්ත හැම බඩුවක්ම අරගෙන හොස්පිටල් එකට යන්නේ නැහැ. ඒ පෞද්ගලික රෝහල් වගේ නෙවෙයි. රජයේ රෝහල් වල අපි අරන් යන බඩු මුට්ටු නැති වෙන්න තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩි. ඉතින් අරන් යන බඩුව බොහෝ දුරට සීමා සහිතවයි අරන් යන්න ඕනි. මම ඒ කලින් වීඩියෝ එකේදී කළේ දරු ප්‍රසූතිය සඳහා යද්දී ඔයා අරගෙන යන්න ඕන බඩුව. ඒ කියන්නේ දරුවා ලැබුණයින් පස්සේ ඔයාට අවශ්‍ය කරන බඩුව ඒ ලිස්ට් එකේ තිබුණේ නැහැ. ඒ බඩු ටික අපි ගෙන්න ගන්න ඕනේ දරුවා ලැබුණට පස්සේ. ඔයාව බලන්න එන ගෙදර සමාජිකයෙක් අතේ ඔයාට අවශ්‍ය කරන ඊගාව බඩු ටික ඔයා ගෙන්න ගන්න ඕනේ. ඉතින් මගේ කලින් වීඩියෝ එකේ එහෙම බඩු ලිස්ට් එකක් නෑ. මම ඒ වීඩියෝ එකේ දැම්මේ ඔයා හොස්පිටල් එකට ඉස්සෙල්ලාම ඇඩ්මිට් වෙන්න යනකොට ඔයා ළඟ තිබිය යුතු දේවල් ටික තමයි මම ඒ වීඩියෝ එකෙන් දැම්මේ. ඉතින් ඒ වීඩියෝ එකේ ඔයාලා මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නත් එක්ක මම හිතුවා මේ වගේ වීඩියෝ එකක් කළොත් හොඳයි කියලා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට අවශ්‍ය කරන සියලුම බඩු මුට්ටු ගැන සවිස්තරාත්මක විස්තරයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කියන්නම් මම මේ ඔයාලට කියන්නේ මම ලැබපු අත්දැකීමුත් එක්ක. ඒ කියන්නේ ලංකාවේ තියෙන අනිත් රජයේ හොස්පිටල් කොහොමද කියන්න මම දන්නේ නැහැ. මම ගියේ රත්නපුර ප්‍රධාන ශික්ෂණ රෝහලට, පළාත් රෝහලට තමයි ගියේ. ඒකදී ලැබපු අත්දැකීම් එක්ක තමයි මම මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මුලින්ම මම ඔයාලට කියන්නම්කෝ ඔයාලා ලෑස්ති කරගන්න බඩු ගෙනියන්න ඕන මොන වගේ බෑග් එකකද කියලා. සමහර වෙලාවට ඔයාට මේ වගේ බෑග් එකක් නැතුව ඇති. ඒත් ඔයා ළඟ තියෙන ලොකුම බෑග් එකක, ඒ කියන්නේ බෑග් 2-3 ගෙනියන්නේ නැතුව එකම බෑග් එකේ ඔයාට අවශ්‍ය කරන බඩු මුට්ටු ටික ගෙනියන්න තියෙනවා නම් වඩාත් හොඳයි. ඒකට මෙන්න මේ වගේ ලොකු බෑග් එකක් මම නම් තෝරගත්තේ. මේ බෑග් එක තුළ ඔයාට පුළුවන් බබාගේ බඩු ටිකයි අම්මගේ බඩු ටිකයි වෙන වෙනම ලස්සනට පිළිවෙලට අහුර ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන තව ප්‍රධානම දෙයක් තමයි බෑග් එක ගෙනියද්දී බෑග් එකේ ඔයාගේ නේම් ටැග් එකක් ගහන්න. ඒ නේම් ටැග් එකේ ඔයාගේ නමයි, ඔයාගේ ෆෝන් නම්බර් එකයි, පුළුවන් නම් ඔයාගේ ඇඩ්‍රස් එකත් ඒකට එකතු කරගත්තට කමක් නැහැ. ඒ දන්නවද මම එහෙම කියන්නේ? දරු ප්‍රසූතිය සඳහා ඇඩ්මිට් කරන වාට්ටුවේ නෙවෙයි දරුවා ලැබුණට පස්සේ ඔයාව ඇඩ්මිට් කරන්නේ. එතකොට ඔයා දරු ප්‍රසූතිය සඳහා ලේබර් රූම් එකට ගියයින් පස්සේ ඔයා බබා හම්බ වෙලා එන්නේ වෙන තැනකට. එතකොට ඔයාගේ බෑග් ටික, ඔයාගේ බඩු ටික, ඒ ටික ඇටෙන්ඩන්ස්ලා තමයි ඔයාට ඔයා ඉන්න අලුත් තැනට ගෙනත් දෙන්නේ. එතකොට එයාලට ඒ බඩු මුට්ටු හොයාගන්න ලේසිවට තමයි ඔයාගේ බෑග් එකේ ඔයාගේ නම, ෆෝන් නම්බර් එක ගහන්න කියන්නේ. ඊළඟට මම කියන්නම් ඔයා සූදානම් කරගන්න ඕන බඩු ලිස්ට් එක. ටවල් එකක් කියද්දී ඔයාට පිහ දාන්න පුළුවන් පහසු පිහ දැමෙන ටවල් එකක්. ඊළඟට බෙඩ්ෂීට් 4ක්. මම මේ බෙඩ්ෂීට් 4ක් කියලා කියන්නේ ඔයා පෙර සූදානමක් ඇතුව ඉන්න ඕනේ. එතකොට හොස්පිටල් එකට යද්දී ඔයා බෙඩ්ෂීට් 4ම ගෙනියන්නේ නැහැ. ඔයා ගෙනියන්න ඕන බෙඩ්ෂීට් 2ක් ගෙනිච්චාම ඔයාට ප්‍රමාණවත්. ඒ කියන්නේ ඔයාට හම්බවන ඇඳට දාන්න එකයි, ඔයාට පෙරවන්න බෙඩ්ෂීට් එකයි. එතකොට දරු ප්‍රසූතියෙන් පස්සේ ඒවා කිලිටි වුණොත් එහෙම ඔයාට පුළුවන් ඔයා බලන්න එන්නේ කෙනාතේ ඒවා යවලා එයාට පණිවිඩයක් දීලා අලුතෙන් ඔයාගේ බෙඩ්ෂීට් ගෙන්න ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. මේ අපි ගෙදර සූදානම් කරගන්න සියලුම බඩු මං කලින් කිව්වා වගේ සියලුම බඩු හොස්පිටල් එකට අරගෙන යන්නේ නැහැ. ඊළඟට චීත්ත 5ක්. ඒ කියන්නේ මම සූදානම් කරගත්ත පාට චීත්ත 5යි, සුදු පාට චීත්ත 1ක් වෙනමයි. සුදු පාට චීත්තය අනිවාර්යෙන් අපි ගෙනියන්න ඕනේ. ඊගාවට අර සූදානම් කරගත්ත චීත්ත 5න් චීත්ත 2යි මම පළවෙනියටම යනකොට අරගෙන ගියේ.
බෙඩ් ජැකට් 5යි. ඊගාවට ඒ පාට බෙඩ් ජැකට් 5ට අමතරව සුදු පාට බෙඩ් ජැකට් 1යි. ලූප් පෑඩ් පැකට් 2යි. ඊට පස්සේ ෆීඩින් බ්‍රා 2යි. බාට සෙරෙප්පු ජෝඩුවක්. ඊට පස්සේ දත් බුරුසුවක්, සිග්නල් එකක්, සබන් පෙට්ටියක්. ඊට පස්සේ සබන් පෙට්ටියට සබන් කෑල්ලක්. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් නාන්න ඕනනේ. නාන්න ඔයා ෂැම්පු ගන්නවා නම් ෂැම්පු ඒ දේවල් අරන් යන්න ඕනේ. ඊට පස්සේ පොඩි බේසමක් අරන් යන්න. පොඩි ඔයාට මේ සබන් ඊගාවට සබන් පෙට්ටිය මේ දේවල් දාන පොඩි බේසමක් අරන් යන්න. ඊට පස්සේ බේබි ක්‍රීම්, යට ඇඳුම්, ඊගාවට වතුර බෝතලයක් කිව්වහම ඇල් වතුර දාන බෝතලයකුයි උණු වතුර ඔයාට දාන උණුසුම් බෝතලයකුයි ගෙනියන්න. ඊගාවට පිඟානක්, කෝප්පයක්, ඊට පස්සේ සීනි, තේකොළ, බිස්කට්, කිරිපිටි, ඊට පස්සේ හැන්දක්, පනාවක්, ඊට පස්සේ ටියුලිප් බෑග් 4ක්. මේ දේවල් ටික තමයි අම්මට ඕනේ. ඊටත් අමතරව කොණ්ඩ බූල් 2ක් ඕනේ. ඊට පස්සේ සුදු පාට මේස් ජෝඩුවක්. ඔන්න ඔය ටික තමයි අම්මගේ බඩු ටිකට ඕන වෙන්නේ. ඊළඟට මම කියන්නම් බබා වෙනුවෙන් මිලදී ගත්ත දේවල්. මම නැපි 40ක් මම ගත්තා. නැපි 40ම ගත්තේ 22 සයිස් එකෙන් තමයි නැපි 40ම ගත්තේ. ඊගාවට බේබි ගවුන් 10ක් ගත්තා. පැනල් රෙදි 2ක් ගත්තා. ඔතන රෙදි 3යි. ඊගාවට ඌල් කිට් එක, ඊට පස්සේ වෙට් ටිෂු, ඊට පස්සේ බේබි කාපට් එක, බේබි නෙට් එක, ඊට පස්සේ බේබි බේසම, නැපි කටු කාඩ් එකක්. ඊගාවට පරණ රෙදි කියන්නේ ගෙදර ඔය පරණ බෙඩ්ෂීට්, ඊට පස්සේ ගෙදර තියෙන පරණ සරන්, ඒව කපලා හදාගත්ත පරණ රෙදිට පෙකණි කටු 2ක්. ඒ කියන්නේ පෙකණි කට්ට නම් අපිට ඕන උනේ නැහැ. හොස්පිටල් එකෙම පෙකණි කට්ට දෙනවා. ඒ වුණාට කැමති නම් ගෙනියන්න පුළුවන්. ඊළඟට බේබි රැග් එක. ඒ කියන්නේ බබාලගේ රෙදි වනන රැග් එක. ඔන්න ඔය කියන බඩු සෙට් එක තමයි මම මගේ ගර්භණී බබා හම්බ වෙන්න පෙර සහ බබා හම්බුණයින් පස්සේ පාවිච්චිය සඳහා ඔන්න ඔය කියන බඩු ලිස්ට් එක තමයි මම මිලදී ගත්තින් අමතරව කිසිම දෙයක් මම මිලදී ගත්තේ නැහැ. ඉතින් ওই බඩු ටිකෙන් තෝරලා තමයි හොස්පිටල් බෑග් එකත් හදාගන්නේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති අපි මේ ගත්ත නැපි 40ම එකපාර හොස්පිටල් එකට ගෙනියන්නේ නැහැනේ. එතකොට අපි ගත්ත චීත්ත බෙඩ්ෂීට් මේ ඔක්කොම එකපාර ගෙනියන්නෙත් නැහැ. එතකොට ඔයාලට තේරෙන්න ඕනි ඒවා කොහොමද හොස්පිටල් එකට අපි ගෙනියන්න ඕන කියලා. ඉන් පස්සේ මට කියන්න ඕන විශේෂම කාරණේ තමයි හොස්පිටල් එකට ඔයා ඇඩ්මිට් වෙන්න යද්දිම ඔයාගේ උප්පැන්න සහතිකයේ ෆොටෝකොපියයි, හස්බන්ඩ්ගේ උප්පැන්න සහතිකයේ ෆොටෝකොපියයි, ඔයාලගේ විවාහ සහතිකයේ ෆොටෝකොපියයි, ඊගාවට ඔයාලා දෙන්නගේ ඩෙන්ටිටියේ ෆොටෝකොපි 2යි මේ ෆයිල් එක නම් අනිවාර්යයෙන්ම අරගෙන යන්නම ඕනි. ඉතින් කලින් වීඩියෝ එකේදී මගෙන් ගොඩක් අය වගේ අහලා තිබ්බා සබන් ගෙනියන්නේ නැද්ද, ක්‍රීම් ගෙනියන්නේ නැද්ද එහෙම කියලා. ඇත්තටම බබාට ක්‍රීම් එහෙම පාවිච්චි කරන්න දුන්නේ නැහැ. ඒ නිසා මට නම් ඒවා අවශ්‍ය වුණේ නැහැ. එතකොට හොස්පිටල් බෑග් එක හදද්දී මුලින්ම මේ දේවල් ගෙනියන්නේ නැහනේ. එතකොට බබා හම්බුණයින් පස්සේ තමයි ඒවා ගෙදරින් අපි ගෙන්න ගන්න ඕනේ. ඒත් ක්‍රීම් පවුඩර් බබාට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ හොස්පිටල් එක ඇතුළේදී නම්. මන් දන්නේ මගේ අත්දැකීම නම් ඒ විදිහ. තවත් කියන්න ඕන විශේෂ දෙයක් තමයි බබා හම්බ වෙලා ඔයාව වෝඩ් එකට දැම්මට පස්සේ ඔයා බබාට ඕන කරන බබාගේ නෙට් එක, ඊට පස්සේ බබාට කාපට් එක, ඊට පස්සේ පරණ රෙදි, ඊගාවට ඔයාට අවශ්‍ය ප්‍රමාණයට නැපි, ඊට පස්සේ බේබි ගවුන්, ඔය ටික බබා ලැබුණට පස්සේ ගෙන්න ගන්න. බබා ලැබෙන්න කලින් ඒවා හොස්පිටල් එකට ගිහින් අරන් තියන්න එපා. මොකද නැති වුණොත් එහෙම ඔයාට අහපු ඒවට සූදානම් වෙන්න කාලයක් නැහැ. මොකද බබාට පාවිච්චි කරන හැම දෙයක්ම අපි හොදලා පිරිසිදු කරලා ඒවා අයන් කරලා සූදානම් කරගත්ත රෙදිනේ. ඉතින් ඒවා ඔක්කොම එකපාර ගෙනියන්න එපා.
ඔයා ඒක කළමනාකරණය කරලා ඔයාව බලන්න එන කෙනෙක් අතේ ඒවා ගෙන්න ගන්න. මොකද හොස්පිටල් එකට ඇඩ්මිට් වුණායින් පස්සේ ඔයා හොස්පිටල් එකෙන් ටිකට් කපලා එනකම් ඔයාව බලන්න කවුරුත් නෑවිදින් ඉන්නේ නැහැනේ. අනිවාර්යෙන් උදේට දවල්ට හවසට මේ තුන් වේලටම එනවා. නැත්තම් එක වේලකට හරියනවනේ. ඒ එද්දී ඔයාට අවශ්‍ය කරන බඩු ටික ඔයා ඒ එන කෙනාට කියන්න. එතකොට ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොස්පිටල් රජේ රෝහලකට යද්දී ඕනෑමට වඩා බඩු අරගෙන යන්න එපා. එහෙම වුණොත් එහෙම අපරාධයක් වෙයි. නැති වුණොත් නැති වෙන ප්‍රමාණය නම් ඉතින් අඩුයි. ඒ උනාට කියන්න බෑනේ. නැති වුණොත් එහෙම නැති වෙච්ච අම්මලා නම් ඉන්න මටත් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවදී හරි අසරණයි අම්මලා. ඉතින් එහෙම නොවෙන්න ඔයා වග බලා ගත්තා නම් හරි. ඉතින් ඔය ටික තමයි මට අද වීඩියෝ එකකින් ඔයාලට කියන්න ඕනනේ. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මට පුළුවන් විදිහට මම ඔයාලට උත්තර දෙන්නම්.